අද මම මේ වීඩියෝ එකෙන් අරගෙන ඇවිල්ලා තියෙන්නේ කොහොමද අපි thermal overload එකක් කියන්නේ මොකක්ද? කොහොමද අපි මේක වයරින් කරගන්න විදිහ ඔයගලන්ට ප්‍රැක්ටිකලි කරලා පෙන්නන්න. thermal overload relay එකක් කියලා කියන්නේ මෝටර එකක high ampere එකක්. එහෙම නැත්නම් මෝටර එක overload වෙනවා නම් අපිට පුළුවන් මේ thermal overload එක හරහා මෝටර් සර්කිට් එක එහෙම නැත්නම් මෝටර එකට සම්බන්ධ කරලා තියෙන කන්ඩක්ටර් එක කට් ඔෆ් කිරීමට හැකියාවක් තියෙනවා. thermal overload එකේ මේ ආකාරයට අපිට පින් තුනක් බලා ගැනීමට හැකියාව තියෙනවා. මේ පින් තුන හරහා තමා කන්ඩක්ටර් එකට අපි මේ thermal overload එක සම්බන්ධ කිරීම සිදු කරගන්නේ. මේ ආකාරයට අපිට පුළුවන් කන්ඩක්ටර් එකකට overload එක සම්බන්ධ කරගන්න කන්ඩක්ටර් එකේ තියෙන T1, T2, T3 කියන ටර්මිනල්ස් වලට thermal overload එකේ මේ විදිහට පින් තුන සම්බන්ධ කර ගැනීමට හැකියාවක් තියෙනවා. ඒ වගේම thermal overload එකේ T1, T2, T3 කියලා ටර්මිනල් තුනක් තියෙනවා. අපිට මේ ටර්මිනල් තුන හරහා මෝටර එකට සප්ලයි එක දෙන්න පුළුවන්. අපි දැන් බලමු කොහොමද මේ ඕවර්ලෝඩ් එකක ක්‍රියාකාරීත්වය කියලා. අපිට මේ ආකාරයට ඕවර්ලෝඩ් රිලේ එකක් ගත්තාම මේකේ තියෙන අපිට ඇම්පියර් එක ඇඩ්ජස්ට්මන්ට් කරන්න. එහෙම නැත්නම් කොච්චර ඇම්පියර් එකක් ගත්තාම මේ ඕවර්ලෝඩ් එක ඇක්ටිවේට් වෙන්න ඕනේද කියන එක අපිට මෙතනින් රෙගුලේටර් එකක් තියෙනවා. රෙගුලේටර් එක හරහා අපිට ඇම්පියර් එක වෙනස් කර ගැනීමට හැකියාවක් තියෙනවා. ඒ වගේම ඕවර්ලෝඩ් එක ට්‍රිප් වුණ අවස්ථාවේදී අපිට රීසෙට් බටන් එකක් මේ විදිහට දීලා තියෙනවා. මේ බ්ලූ කලර් එකෙන් තියෙන රීසෙට් බටන් එක. ඒ වගේම අපිට පුළුවන් මැනුවලි thermal overload එක හරහා කන්ඩක්ටර් එක ස්ටොප් කරගන්න. එහෙම නැත්නම් ස්ටොප් ස්විච් එකක් අපිට දීලා තියෙනවා. මේ ස්ටොප් ස්විච් එක හරහා පුළුවන් මෝටර එක කට් ඔෆ් කරන්න. එහෙම නැත්නම් මෝටර එකේ කන්ඩක්ටර් එකට යන සප්ලයි එක thermal overload එකේ NC පොයින්ට් එක හරහා කට් ඔෆ් කර ගැනීමට හැකියාවක් තියෙනවා. අපි බලමු ඉස්සරහට කොහොමද අපි NC පොයින්ට් එක හරහා කන්ඩක්ටර් එක ඔන් ඔෆ් කරගන්නේ. විදිහ අපි වයරින් එක කරලා බලමු. ඒ වගේම අපිට දැන් මේ කන්ඩක්ටර් එක බලා ගන්න පුළුවන්. මේ වගේ NO පොයින්ට් දෙකක් සහ NC පොයින්ට් දෙකක් බලා ගන්න පුළුවන්. මේ NC පොයින්ට් දෙක හරහා කන්ඩක්ටර් එකේ සප්ලයි එක අපිට සම්බන්ධ කර ගැනීමට හැකියාවක් තියෙනවා. කන්ඩක්ටර් එකේ A1 කියන පොයින්ට් එකත් A2 කියන පොයින්ට් එකත් කන්ඩක්ටර් මැග්නටික් කොයිල් සප්ලයි එක වෙනවා. එම කොයිල් සප්ලයි එක කන්ට්‍රෝල් කිරීම සඳහා එහෙම නැත්නම් අපි ඕවර්ලෝඩ් වුණ අවස්ථාවකදී කන්ඩක්ටර් එක කට් ඔෆ් කිරීම සඳහා අපි මේ thermal overload එකේ NC පොයින්ට් භාවිතා කරනවා. කන්ඩක්ටර් එකේ T1, T2, T3 කියන ටර්මිනල්ස් වලට අපිට පුළුවන් ඕවර්ලෝඩ් එකේ පින් තුන සම්බන්ධ කරගන්න. අපි දැන් මේ ආකාරයට ටර්මිනල් තුන ඕවර්ලෝඩ් එකේ ටර්මිනල් තුන මේ ආකාරයට කන්ඩක්ටර් එකේ T1, T2, T3 කියන ටර්මිනල්ස් වලට මේ ආකාරයට සම්බන්ධ කරගන්නවා. අපි දැන් ඕවර්ලෝඩ් එක කන්ඩක්ටර් එකට සම්බන්ධ කරගෙන ඉවරයි. අපි දැන් බලමු මේකේ කොහොමද අපි වයරින් එක කරන විදිය. ඒ කියන්නේ මේ thermal overload එක හරහා කන්ඩක්ටර් එක කොහොමද සම්බන්ධ කරගන්න විදිය බලමු. ඉස්සෙල්ලාම අපි සම්බන්ධ කර ගැනීමට ඉස්සෙල්ලා මේ ආකාරයට මල්ටිමීටර් එකක් හරහා අපි 3 phase connectivity එක චෙක් කරගමු. මම මේ ආකාරයට මල්ටිමීටර් එක ohms mode එකට දාගෙන කන්ඩක්ටර් එකේ L1 ටර්මිනල් එක සහ thermal overload එකේ T1 කියන ටර්මිනල් එක මේ ආකාරයට චෙක් කරගන්නවා. ඔයාලට දැන් පේනවා කන්ඩක්ටර් එක ඇක්ටිවේට් නැති නිසා අපිට කිසිම රීඩින් එකක් බලා ගැනීමට හැකියාවක් නැහැ. මම දැන් මේ ආකාරයට මැනුවලි කන්ඩක්ටර් එක ස්විච් කරගන්නවා. අපි දැන් බලමු කනෙක්ටිවිටි එක කොහොමද තියෙන්නේ කියලා. දැන් මම කන්ඩක්ටර් එකේ T1 කියන ටර්මිනල් එක සහ thermal overload එකේ T1 කියන ටර්මිනල් එක චෙක් කළා. රීඩින් එක බලා ගන්න පුළුවන්. මේ ආකාරයට අපි L2 සහ L3 කියන ටර්මිනල්ස් චෙක් කරගත්තා. දැන් ඔයගොල්ලන්ට රීඩින් එක බලා ගන්න පුළුවන් වුණා. අපි දැන් බලමු කොහොමද thermal overload එක හරහා කන්ඩක්ටර් එක පවර් එක දීලා කොහොමද අපි සර්කිට් කරගන්නේ කියලා. ඒ සඳහා යොදාගන්නේ මම මේ thermal overload එකේ NC පොයින්ට් එක.
අපි දැන් තර්මල් ඕවර්ලෝඩ් එක සහ මේ ආකාරයට කන්ඩක්ටර් එක සම්බන්ධ කරගමු. කොහොමද අපි කන්ඩක්ටර් එකේ මැග්නටික් කොයිල් සප්ලයි එක මේ තර්මල් ඕවර්ලෝඩ් එක හරහා සර්කිට් කරගන්න විදිය බලමු කොහොමද අපි කරගන්නේ කියලා. ඒ සඳහා මම තර්මල් ඕවර්ලෝඩ් එක මේ ආකාරයට ගලවගෙන පෙන්නන්නම්. දැන් මම මේ විදියට ඩිස්කනෙක්ට් කරගන්නවා කන්ඩක්ටර් එක සහ තර්මල් ඕවර්ලෝඩ් එක. ඉස්සෙල්ලාම මේ ආකාරයට කන්ඩක්ටර් එකේ T1 T2 T3 කියන ටර්මිනල් වලට තර්මල් ඕවර්ලෝඩ් එකේ ටර්මිනල් 3 සම්බන්ධ කරගන්නවා. අපිට මේ ආකාරයට NC පොයින්ට් එක හරහා තර්මල් ඕවර්ලෝඩ් එකේ NC පොයින්ට් එක හරහා කන්ඩක්ටර් එකේ A1 A2 මැග්නටික් කොයිල් සප්ලයි එක ඔපරේට් කරන්න පුළුවන්. NC පොයින්ට් එක කියලා කියන්නේ normally close කියන තත්ත්වය. ඒ කියන්නේ NC පොයින්ට් එක හරහා අපිට සප්ලයි එකක් normally deliver කරන්න පුළුවන්. thermal overload එක active අවස්ථාවට ආවහම මේ NC පොයින්ට් එක NO තත්ත්වයට පත් වෙනවා. ඒ කියන්නේ normally open තත්ත්වයට පත් වෙනවා. normally open කියලා කියන්නේ line එක disconnect වෙනවා. ඒ කියන්නේ NC line එක disconnect තත්ත්වයට පත් වුණාම අපිට conductor එක cut off කර ගැනීමට හැකියාවක් තියෙනවා. මම දැන් මේ ආකාරයට NC පොයින්ට් එකක් හරහා කන්ඩක්ටර් එකේ A2 කියන ටර්මිනල් එක මේ ආකාරයට වයර් ලූප් කරගන්නවා. වයර් එකක් හරහා ලූප් කරගත්තා. ඉන්පසු අපි මේ කන්ඩක්ටර් එකේ සප්ලයි එක 24 වෝල්ට් මේ විදිහට 24 වෝල්ට් සප්ලයි එක අරගෙන තර්මල් ඕවර්ලෝඩ් එකේ අනිත් NC පොයින්ට් එකට NC පොයින්ට් අපිට දෙකක් බලා ගන්න පුළුවන්. ඒකේ අනිත් NC පොයින්ට් එක හරහා මේ විදිහට අපේ 24 සප්ලයි එකේ නෙගටිව් වයර් එක මේ විදිහට සම්බන්ධ කරගෙන ඉන්පසු සප්ලයි එකේ පොසිටිව් වයර් එක අපි කන්ඩක්ටර් එකේ A1 කියන ටර්මිනල් එකට සම්බන්ධ කරගන්නවා. දැන් අපි මේ ආකාරයට තර්මල් ඕවර්ලෝඩ් එක හරහා කන්ඩක්ටර් එක සර්කිට් කරගෙන ඉවරයි. අපි දැන් බලමු තර්මල් ඕවර්ලෝඩ් එකේ මේ NC පොයින්ට් එක හරහා සප්ලයි එක දැන් කන්ඩක්ටර් එකට ගිහිල්ලා තියෙන්නේ. කන්ඩක්ටර් එක දැන් ඇක්ටිව් තත්ත්වය තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. දැන් අපිට පුළුවන් මේ ආකාරයට තර්මල් ඕවර්ලෝඩ් එකේ ස්ටොප් බටන් එක හරහා කන්ඩක්ටර් එක මේ ආකාරයට ඔපරේට් වෙන ආකාරය ඔයගලන්ට බලා ගන්න පුළුවන්. මේ ආකාරයට තමයි කන්ඩක්ටර් එකකට තර්මල් ඕවර්ලෝඩ් එකක් සම්බන්ධ කරගන්නේ. ඒ වගේම කන්ඩක්ටර් එක තර්මල් ඕවර්ලෝඩ් එක හරහා ඔපරේට් වෙන්නේ මේ විදිහට සර්කිට් කරොත් විතරයි. මේ ආකාරයට අපිට තර්මල් ඕවර්ලෝඩ් එකේ NO කියලා පොයින්ට් එකක් බලා ගන්න පුළුවන්. මේ NO පොයින්ට් එක අපිට භාවිතා කරලා තර්මල් ඕවර්ලෝඩ් එකේ ට්‍රිපින් අවස්ථාව අපිට ඉන්ඩිකේට් කරගන්න පුළුවන්. ඉන්ඩිකේටර් ලෑම්පයක් සම්බන්ධ කරලා